දැන් අපි බලමු QuickBook එක ඕපන් කරගන්නේ කොහොමද කියලා. මේක ෂෝට්කට් එකක් ඇඩ් කරලා තියෙනවා නම් මේක ඩබල් ක්ලික් කරලා ඕපන් කරන්නත් පුළුවන්. මේ ඩෙස්ක්ටොප් එකට ෂෝට්කට් එකක් ඇඩ් කරගත්තාම එහෙම නැත්නම් තියෙනවා මෙතන මේ QuickBook Enterprises Solution එක ඩබල් ක්ලික් කරලා ඒකෙන් අපි තියෙන ෆයිල් එක තෝරලා දෙන්න ඕන. මේක අපි ෆයිල් එකක් තියෙන හින්දා මේක කරන්න ඕනේ නැහැ. මෙතෙන්ට මේ open now restore and existing company කියන එකට ගිහිල්ලා open a company file ඊට පස්සේ මෙතන මම මේ save කරලා තියෙන්නේ මගේ PC එකේ shop කියන එකේ මෙතන මේ QuickBook ටිකක් මෙගාබයිට් ගන්න වැඩි ෆයිල් එකක් තියෙන්නේ මෙන්න මෙහෙම icon එකක් තියෙන ඒක select කරාම ඒක මෙතන open එක දුන්නාම ඒක එනවා මේකේ නම දාලා තියෙන්නේ මේකේ ඔනගේ මේක යුසර් නේම් එක ඔන පාස්වර්ඩ් එක දාලා තියෙන්නේ ඔන @123 එතන මේ පාස්වර්ඩ් එක ෂෝ කරන්න පුළුවන් මෙතනින් බලන්න පුළුවන් ඔය අකුරු කැපිටල් දාලා තියෙන්නේ ඔන @ කියන්නේ shift එකත් එක 2 එහෙම දාලා මේක ඕකේ කරාම ඒක ඕපන් වෙනවා